guys, welcome back to our YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මට හිතුණා daily vlog එකක් ගේන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ උදෙන්ම නැගිටලා ඊට පස්සේ මම කලින් දවසේ හදාගෙන තියාගත්ත මේ විදිහට ginger and lime shot එකක්. ඉතින් මේක හැමදාම උදේට නැගිටලා හදන්න කරදර නිසා මම කලේ මෙන්න මේ විදිහට blend කරලා ඊට පස්සේ මේක freeze වෙන්න fridge එකේ දාලා තිබ්බා. ඊට පස්සේ ඉතින් හැමදාම උදේට නැගිට්ටට පස්සේ මේ cube එකක් අරගෙන මේකට උණු වතුර දාලා ඊට පස්සේ honey චුට්ටක් දාලා mix කරලා බොන්න තමයි තියෙන්නේ. ඉතින් මේකට අපිට ඕන නම් තව turmeric වගේත් add කරලා හදාගන්න පුළුවන්. ඒත් ඉතින් මම ළඟ turmeric තිබ්බේ නැති නිසා මම කලේ මේකට ඉඟුරුයි ලයිමුයි දාලා blend කරලා හදාගත්ත එක. ඉතින් අද උදේ තුලාට යුනිවර්සිටි යන්න තිබ්බ දවසක් මට අද යන්න ඕනේ නැහැ. මම අද ගෙදර තමයි ඉන්නේ. ඉතින් මම අද ගෙදර ඉඳගෙන වැඩ කරන්න තීරණය කළා. තුලා කොහොමත් කැම්පස් යන එකට ලෑස්ති වෙලා තමයි හිටියේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න උදේම නැගිටලා මේ විදිහට යන්න කලින් පොඩ්ඩක් chat එකක් දාන ගමන් අපි හදාගත්ත ginger lime shot එක ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම උදේම නැගිටලා දවස මේ විදිහට පටන් ගත්තට පස්සේ අපිට දවසේ ගොඩ වෙලාවක් වැඩ කරන්න ඉතුරු වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම නම් හරියම කැමතියි උදේම නැගිටලා වැඩ පටන් ගන්න. මොකද අපි රැට ගොඩක් නිදි මරලා ගොඩක් පරක් වෙලා හැරෙනට වඩා අපි කලින් නිදාගෙන උදේට මේ විදිහට නැගිටින එක තමයි හරියම හොඳයි කියලා මට හිතෙන්නේ. ඉතින් මේ දවස්වල අපි ඉන්න පැත්තට සමායක තියෙන නිසා ගොඩක් රස්නේ වෙද එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් අද නම් උදේ නැගිටලා බලද්දි හොඳටම වැහැලා තමයි තිබ්බේ. ඊට පස්සේ ඉතින් තුලා කැම්පස් එකට ගියාට පස්සේ මම වොෂ් එකක් දාගෙන මුලින්ම ඇඳාස් කරලා දවසේ වැඩ පටන් ගන්න තමයි හදන්නේ. මොකද රැට නිදාගෙන නැගිට ඇඳ මේ විදිහට මෙසි වෙලා තියෙනවට මම පොඩ්ඩක්වත්ම කැමති නැහැ. මොකද ඊට පස්සේ අපි රැට නිදාගන්න යද්දි ඇඳ හොඳට ක්ලීන් එකට පිරිසිදුව තියෙද්දි තමයි ආයෙත් හොඳ ෆ්‍රෙෂ් ෆීලිං එකක් දැනෙන්නේ. ඉතින් මේ වගේ පුංචි වැඩ කරන්න මම හරිම කැමතියි. ඒකට මගේ මනසට මාරම රිලැක්සේෂන් එකක් තමයි දැනෙන්නේ. ඉතින් ඊට පස්සේ ඩ්‍රෙසින් ටේබල් එක හොඳටම හැඩි වෙලා තමයි තිබ්බේ. මට ඕන නම් මෙතනත් ක්ලීන් කරලා දාන්න. ඊට පස්සේ ආයෙ ටිකක් වෙලා යද්දි හිමීට වහින්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් මට හිතුණා මේ වෙලාවේ බ්‍රෙක්ෆාස්ට් එකට සැහැල්ලු ආහාරයක් ගත්තා නම් හොඳයි කියලා. ඉතින් මම ඕට්ස් බෝල් එකක් හදාගෙන කන්න තීරණය කළා. ඉතින් අද ගෙදර ෆෘට්ස් මොකුත් තිබ්බේ නැහැ. ඒ නිසා මම යෝගට් එකට ඕට්ස් දාලා ඊට පස්සේ ඒකට චියා සීඩ්ස් දාලා ඊට පස්සේ තිබ්බ නට්ස් වගේක් දාලා කලවම් කරලා තමයි කෑවේ. තව සිනමන් පවුඩර් ටිකකුත් එකතු කළා. මොකද මම මේ සිනමන් පවුඩර් එකේ රහටත් හරිම කැමතියි. ඉතින් මම මේ වගේ දවස්වලට හරිම කැමතියි. ඉතින් එළිය ලාවට වහින මේ වගේ වෙලාවේ ගෙදර තනියම ඉඳගෙන මී ටයිම් එක ස්පෙන්ඩ් කරන ගමන් මෙහෙම බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් ඒක වෙනම ෆීලිං එකක්. ඉතින් ගොඩක් වෙලාවට තියෙන බිසි ෂෙඩියුල් එකත් එක්ක මේ විදිහට රිලැක්ස් වෙන්න තියෙන ටයිම් එක ගොඩක් අඩුයි. ඉතින් රිලැක්ස් වෙන්න පොඩි ටයිම් එකක් හරි හම්බුනහම මම කැමතියි ඒක මෙන්න මේ විදිහට ස්පෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා මට ආයෙත් මගේ වැඩ කරන්න යන්න සිද්ධ වුණා. මොකද ඉතින් ගෙදර ඉන්නවා කියලා නිකන් ඉඳලා බෑනේ වැඩ කරන්න තියෙනවනේ. කොහොම හරි ඉතින් වැඩ මේ වෙලාවට පටන් ගත්තට පස්සේ දවසම වගේ ගත වුණේ මේ වැඩත් එක්ක. ඊට පස්සේ ඉතින් මේ වැඩ කරන ගමන් ඒ අතරේ මම ලන්ච් එකක් ගත්තා. ඉතින් මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා.
ඉතින් මම මේ දවස්වල එක්සෑම්ස් වගේ එකට රෙඩි වෙන ගමන් තමයි ඉන්නේ. ඒ නිසා ගොඩක් පාඩම් කරන දේවල් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මට හිතුණා ගෙදර ඉන්න දවසේ ඒ දවසෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ කියලා. ඉතින් මගේ තියෙන තව පුරුද්දක් තමයි මම ගොඩක් වෙලාවට වතුර බොනවා. ඔතන තියෙන බෝතලේ මම හැමතිස්සෙම මගේ ළඟ තියාගෙන තමයි ඉන්නේ. මොකද මේ දවස්වල තියෙන වෙදර් එකත් එක්ක අපි හොඳට වතුර බීලා හයිඩ්‍රේට් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අද හවස ගෙදරෙද්දි තුලා බඩු වගේක් අරගෙන ආවා. වෙනදට නම් අපි දෙන්නම එකට වෝල්මාර්ට් එකට ගිහිල්ලා බඩු ගන්නෙ. ඒ වුණාට ඉතින් මේ දවසේ මම එයාට කිව්වා බඩු ටික අරගෙන එන්න කියලා. මොකද මම ගෙදර හිටපු දවසක් නිසා මට ආයෙත් වෙනම ලෑස්තිලා යන්න කම්මැලි හිතුණා. ඒ වගේම තමයි මට තව වැඩ කරන්න ගොඩක් තිබ්බා ඉතුරු වෙලා. මම ඉතින් එයාට ගේන්න ඕන බඩු ලිස්ට් එක මොනවද කියලා කිව්වා. ඉතින් දැන් මේ එයාගෙන ආපු බඩු ඔක්කොම අස් කරන ගමන් තමයි මම ඉන්නේ. ඉතින් මේ සතිය අපි හෙල්දි විදිහට මීල් ප්‍රෙප් කරලා කමුයි කියලා තමයි අපි දෙන්න තීරණය කරලා තිබ්බේ. ඒ නිසා ඉතින් ගොඩක්ම එළවලු ಜಾති තමයි අද ගෙනල්ලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් මට රෑට ඩිනර් වලට සිම්පල් ඇන්ඩ් හෙල්දි මීල් එකක් හදන්න ඕන වෙලා තිබ්බා. ඉතින් මම ඒකට කැරට්, ගෝවා, කෝන්, තක්කාලි වගේ දේවල් තමයි යූස් කළේ. ඊට අමතරව ප්‍රෝටීන් එක විදිහට චිකන් තයිස් තමයි අපි හදලා ගත්තේ. ඉතින් අද දවසම වැඩ කර කර හිටපු නිසා පොඩි චේන්ජ් එකකටත් එක්ක මට හිතුණා මේ විදිහට ඩිනර් එක හදලා ගන්න ඕනේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් උයද්දි මගේ පුරුද්දක් තියෙනවා ඔක්කොටම කලින් ඕන එළවලු දේවල් ටික කපලා වෙනම පිඟානකින් මේ විදිහට තියාගන්න. මොකද මට හිතෙන්නේ අපිට උයනවට වඩා ලොකු වෙලාවක් යන්නේ අපිට උයන්න ඕන දේවල් මේ විදිහට කපලා කරලා ලෑස්ති කරගන්න ප්‍රොසෙස් එකට. ඒ නිසා ඉතින් මේ විදිහට ඔක්කොම දේවල් ටික කපලා කරලා ළඟට කරන් තියාගද්දි අපිට උයන එක ඉක්මනට අඩු කාලයකින් කරගන්න පුළුවන්. එතකොට ඉතින් උයන එකට එපා වෙන්නෙත් නැහැ. ඉතින් මම මේක මෙහෙම කිව්වට මමත් හැමතිස්සෙම උයන්නේ නැහැ. මටත් ගොඩක් වෙලාවට උයන්න කම්මැලි. ඒ වුණාට උයන වෙලාවට මම මෙහෙම තමයි කරන්නේ. ඊට පස්සේ ඉතින් මම චිකන් එකත් ලෑස්ති කරගත්තා. ඉතින් මම අද සිම්පල් විදියට තමයි චිකන් එක හදන්නේ. ගොඩක් ස්පයිසස් යූස් කරන්නේ නැහැ. ඊට පස්සේ මට ඕන වුණා කෝන් ටිකකුත් හදලා ගන්න. මම මුලින්ම මේ විදිහට කෝන් එකේ ටින් එක කඩාගෙන ඊට පස්සේ ඒකට මිරිස් කුඩුයි ලුණුයි ඊට පස්සේ චීස් ස්ලයිස් එකකුයි දැම්මා. ඉතින් ඒ ටික මික්ස් වෙලා එද්දිත් කෝන් එක හොඳ රහට තිබ්බා. ඉතින් අන්තිමට ඩිනර් එක මෙන්න මේ විදිහට තමයි ආවේ. මල් ළඟ සෙසමි සීඩ්ස් තියෙන නිසා මම අන්තිමට ඒව ටිකකුත් මේ විදිහට දාගත්තා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නා බලන ෆේවරිට් TV සීරීස් එකක් තියෙනවා. ඉතින් ඒක බලන ගමන් තමයි අපි දැන් අපේ ඩිනර් එක ගන්න හදන්නේ. ඉතින් මම ඩිනර් එක රෙඩි කරගෙන එනකන් තුලා ඒ TV සීරීස් එක තෝරන ගමන් තමයි හිටියේ.
ඊට පස්සේ ඉතින් අපි දෙන්නම එකට එකතු වෙලා හදපු ඩිනර්ගේ රස බලන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඇත්තටම හදාගත්ත කෑම ටික හොඳ රහට තිබ්බා. හදාගන්න ගොඩක් වෙලා ගියෙත් නෑ. අනික ගොඩක් කම්ප්ලෙක්ස් විදියට නෙමෙයි, හරිම සිම්පල් විදියට තමයි හදාගත්තේ. ඉතින් අපි රෑ වෙලා මූවි එකක් බලන්න යන්න තමයි ඩිසයිඩ් කරලා තිබ්බේ. ඒ නිසා අපි දැන් මේ හදන්නේ මූවි එක බලන්න යන්න. ඉතින් අද අපි බලන්න යන්නේ ස්පයිඩර්මෑන් මූවි එක. ඉතින් තුලාට සෑහෙන දවසක් ඉඳන් ඕන වෙලා තිබ්බා මේ මූවි එක බලන්න. ඉතින් කොහොම හරි අපිට අන්තිමට chance එක ලැබිලා අපි එදා රෑ ගියා මේ මූවි එක බලන්න. ඉතින් මූවි එක ලස්සනටම තිබ්බ. මම නම් ඒකට හරිම කැමතියි. ඉතින් ඔයාලට ස්පයිඩර්මෑන් මූවි එක බලන්න ගියාද? ඉතින් ඔයාලගේ කමෙන්ට්ස් කොහොමද කියලා ලියලා තියන්න. ඉතින් මේ විදිහට තමයි අද අපේ දවස ගත වුණේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, අපේ videos වලට like කරන්න, comment කරන්න. Thank you for watching. Bye bye.